මෙන්න මේ කන පාස්තා එක මම කොහොමද හැදුවේ කියලා තමයි අද මම මේ වීඩියෝ එකෙන් පෙන්වන්නේ. හදාගන්න හරිම ලේසි වගේම ගොඩක් රහයි. ඉතින් පාස්තා එක තම්බගෙන ඒ වගේ මේකට අවශ්‍ය ටොමැටෝස්, අනියන්ස්, ගාලික් ඒ ටික ඔක්කොම කපලා අයින් කරලා තියාගන්න. ඒ වගේම මතක් කරලා පාස්තා වෝටර් ටිකකුත් පැත්තකින් තියාගන්න. මුලින්ම මම හොඳට සුදු ලුණු ටික බැද ගන්නවා බ්‍රවුන් කලර් වෙනකන්. ඊට පස්සේ ඒකට අපි කපාගත්ත ලුණු ටිකක් දාගන්නවා. මේ තියෙන්නේ මම ඊයේ හදාගත්ත චිකන්. ඉතින් මම වේල් කීපයකටම චිකන් හදාගත්තා. ඉතින් ඒකෙන් අද දවල්ට මේ චිකන් තමයි යූස් කරන්නේ. ඉතින් මේ ටික හොඳට ටෙම්පර් කරගත්තට පස්සේ මම අර චිකන් වලින් ටිකක් එකට දානවා. ඊට පස්සේ ඒකත් එක්ක හොඳට අර ලුණු ගාලික් ඔක්කොම ටෙම්පර් කරගන්න හොඳට ටෙම්පර් අඩු කරගන්න. චිකන් පුළුවන් නම් හොඳට බැද ගන්න. එතකොට ගොඩක් රහයිනේ. ඊට පස්සේ ඒකට ලුණු ගම්මිරිස් ඇඩ් කරගන්න. සාමාන්‍යයෙන් ටෙම්පර් අඩු කරගන්න වගේ. ඉතින් ඒ ටික පිළිවෙලට ඇඩ් කරගන්න. ඒක ඉතින් අපි බේසික්ස් නේ නේද? අපි කොහොමද මේ දේවල් ටෙම්පර් කරද්දී ටෙම්පර් අඩුවකදී කරගන්න දේවල්. ඊළඟට සෝයා සෝස් ඕනම සෝයා සෝස් ජාතියක් මේකට ඇඩ් කරගන්න. ඉතින් සෝයා සෝස් හැමතිස්සෙම ඇඩ් කරගන්නකොට ලිප අඩු ගින්දරේ තියෙනවා. නැත්නම් ඒක ටක් ගාලා නිකන් වාෂ් වෙලා වගේ යනවා. හරි අපි සෝයා සෝස් ඔක්කොම ඒ ටික දාගත්තට පස්සේ තමයි අන්තිමට ටොමැටෝස් දාගන්නේ. ඉතින් ටොමැටෝස් දාන තරමට මේ කෑමක මාව රහයි. ඉතින් මමත් මෙතන ගෙඩි දෙකමාරක් හරි තුනක් හරි දානවා. ටොමැටෝ පේස්ට් එක දාගන්නත් පුළුවන්, පියුරේ එක දාගන්නත් පුළුවන්. මෙතනදී මම යූස් කරන්නේ ගෙදර ගොඩක් ටොමැටෝස් තිබුණා. ඉතින් ෆ්‍රෙෂ් ටොමැටෝස් මම මෙතන යූස් කරනවා. හරි දැන් මේක ලිඩ් එකකින් වහලා තියන්න. මොකද අපිට හොඳට තක්කාලි තැම්බෙන්න ඕනේ. ඊට පස්සේ ජූස් වගේ එක පියුරේ එකක් කරගන්න පුළුවන් මේකෙන්. ඉතින් ඒක කරගන්න තමයි මේක හොඳට වහලා තියෙන්නේ. හරි අපි ගෙදර තිබුණ තක්කාලි ටිකක් රතු පාටට තිබුණාට චුට්ටක් පහයි වගේ. ඉතින් ඒකට ලේසියෙන් ඒක තැම්බුනේ නෑ. ඉතින් මෙතනදී මම තා චුට්ටක් වෙලා ඒක තියාගෙන ඉන්නවා මේ විදිහට තම්බ ගන්න. ඉතින් මේකට කෑලි මිරිස් ටිකක් දානවා මම. ඉතින් තක්කාලි චුට්ටක් මට පොඩි කරගන්න ඕන නිසා මම ආයෙ ඒක වහලා තියෙනවා. ඊට පස්සේ මට හැන්දෙන් මේක තලලා වගේ පොඩි කරගන්න පුළුවන්. හරිනම් තක්කාලි මීට වඩා තා චුට්ටක් මෙයා වෙන්න ඕනේ. හොඳට තැම්බෙන්න ඕනේ. ඉතින් ඒක වෙලා තිබුණ නැති නිසා මම මේ වෙලාවේදී මේ විදිහට තියලා ගන්නවා. දැන් අපි පොල් කිරි මේකට එකතු කරගමු. ඉතින් මම මුලින්ම කියලා තියෙන විදිහට පොල් කිරි යූස් කරනකොට මම නම් චීස් යූස් කරන්නේ නැහැ. මම දන්නේ අනික් අය යූස් කරනවාද කියලා. හැබැයි මම නම් එහෙම චීස් යූස් කරන්නේ නැහැ. පොල් කිරි වලින්ම හැදුවම ඒ රහට කන්න තමයි කැමති. ඉතින් චීස් පාස්තා හදද්දී නැත්නම් මැකරෝනි හරි ඕනම දෙයක් ස්පැගටි ඒකට මම වෙනම චීස් දානවා. ඉතින් මෙතනදී හොඳට පොල් කිරි දාගෙන ඊට පස්සේ පාස්තා වෝටර් එකත් මෙතනදී මම යූස් කරනවා. ඒ ක්‍රීමි ගතිය එන්න ඉතින් පාස්තා වෝටර් එකත් මාර වැදගත්. ඉතින් ගොඩක් වෙලාවට පාස්තා හදද්දී අපි පාස්තා එක තඹගත්ත වතුර ඉතින් අපි ඇඩ් කරගන්නවා නේද? ඉතින් ඒ වගේ මේකටත් චුට්ටක් දාගන්න. එතකොට ගොඩක් ක්‍රීමි ගතියට එනවා. දැන් ලුණු තව චුට්ටක් දාගන්න රසය හැටියට. ඉතින් ක්‍රීමිනස් එක හොඳට ගන්න මම තව පොල් කිරි ටිකක් දාගන්නවා මෙතන. දැන් මේකට ලෙමන් ජූස් ඇඩ් කරගන්න ඕනේ. ලෙමන් හරි ලයිම් උනත් රසයි. මේ වෙලාවේදී මම ලිප චුට්ටක් වැඩි කරනවා. මොකද මට මේක හොඳට නටව ගන්න ඕනේ. හොඳට පොල් කිරි ටික හොඳට හැදෙන්න ඕනේ. මේ විදිහට හොඳට සෝස් එක හොඳට බුබුලු දාලා නටනකොට ඒක හොඳට තික් වෙනවා. ඉතින් මේ විදිහට පොඩක් තික් වෙනකම් මේක ලිපේ කලවම් කරගන්න. හරි අපි පාස්තා එක දැන් ඇඩ් කරගමු. සෝස් එකේ හැටියට අනිවාර්යයෙන්ම පාස්තා හරි ස්පැගටි ඒ ඕන දෙයක් ඒ විදිහට දාගන්න ඕනේ. ගොඩාක් දැම්මොත් අපිට ඒ රස අඩු වෙනවා.
ඒකින්ද සෝස් එකේ ප්‍රමාණයට අනිවාර්යයෙන්ම පාස්තා ටික දාගන්න. දැන් හොඳට මික්ස් කරගන්න. මොකද පාස්තා එක දැන් නිවිලන් තිබුණේ. ඉතින් ඒක නැවතත් හොඳට රත් වෙලා මේ සෝස් එකේ හොඳට ගෑවෙනකන් මේක හොඳට මික්ස් කරගන්න. ඒ වගේම සෝස් එක ගොඩාක් අඩිය අල්ලගන්න එපා. ලිප අඩු කරලා හොඳින් මේක මික්ස් කරගන්න. ඉතින් ඔයගොල්ලෝ දන්නේ නැතිනේ ඕනම පාස්තා එකක් ස්පැගිටි එකක් හදද්දී අපි ඒක ෆුලි තඹ ගන්න නැහැ. හාෆ් වගේ තම්බලා තමයි ගන්න. එතකොට මෙතනදී මම බිත්තර වෙනම තම්බලා තියාගෙන තිබුණා. ඉතින් ඒක මම මේකටම ඇඩ් කරගන්නවා. ඉතින් මම මිරිස් පොඩක් මෙතන අඩුවෙන් දාලා තියෙන්නේ සහ ටොමැටෝ පේස්ට් එක යූස් කරපු නැති නිසා මේ වගේ කලර් එකක් තමයි එන්නේ. මේ දෙකම ඔයගොල්ලෝ හොඳට යූස් කරොත් මීට වඩා තැඹිලි පාට කලර් එකක් ගන්න පුළුවන්. මතක ඇතුව මේකේ සෝස් එක හොඳට හින්දන්න නැතුව ටිකක් තියලා නිකන් ඒක ක්‍රීමි ගතිය තියෙන තමයි මේක ලිපේ තියාගන්න ඕනේ. ලිප මදකින්නේ අනිවාර්යයෙන්ම තියාගෙන මේ සෝස් එකත් එක්ක මේක හොඳට කලවම් කරගන්න. ඉතින් අදට අපි කන්න ගන්න චිකන් ටික මම මේකේ රත් කරගන්නවා මේ විදිහට. ඒ වගේම මම පාස්තා එකට දාපු චිකන් ටිකත් ඊයේ හදපු චිකන් තමයි මේවම තමයි. ඉතින් ඒක දැන් රත් කරලා අපි කැම්පට ගන්නවා. හරි දැන් මගේ චිකන් එකත් රත් වෙලා ඉවරයි. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඔන්න ඉතින් දෙන්නේ කැවිලා බලාගෙන ඉන්නවා අන්න කන්න. ඉතින් අප්පච්චිට තමයි ගොඩාක්ම බඩගින්න වෙලා තිබුණේ ඒ වෙලාවේ. But I mean, you're making people salivate in YouTube and Facebook. Sherry, quer a cama? Hadi. Çocuk eline. Very nice. Good. හරි ඉතින් ඒකලෝ කෑවොත් ඉතින් මාත් කන්න යන්නේ. ඉතින් පොල් කිරි වලින් රස පාස්තා එකක් හදාගන්න විදිය තමයි ඔන්න ඔයගොල්ලෝ දැක්කේ. ඉතින් මේක try කරලා බලන්න හරිම රහයි. අපේ ගෙදර හස්බන්ඩ් මයි ගොඩක්ම කන්න කැමති පාස්තා එකක් මේක. ඉතින් මේක චීස් එහෙම නැතුව පොල් කිරි විතරක් තියාගෙන හදන්න පුළුවන් ලේසිම පාස්තා එකක්. ඉතින් හදලා බලන්න හරිම රසයි. බලලා මටත් කියන්න රහද කියලා. ඉතින් එහෙනම් ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා හිතනවා. හැමෝටම සුබ දවසක්.